AQL එකට මහනවා කියන්නේ මොකක්ද දරුවෝ? ඔයා බලාපොරොත්තු වෙනවා ටොප් එකක තියෙන නිමි ඇඳුමක නිමාව. ඒතර AQL එකට මැහුවහම ඔයාට නිමාව එනවා. මෙන්න මෙහෙම මේ කොටස පෙන්වන්න. නැත්තම් ඔහොම තියලා එකපාරම කපන්න. කර හොලවන්න එපා. මේ පාඩමෙන් කියලා දෙන්න. පිළ යනවනේ. නිසා දෙකක වගේ පළලක් දෙනවා. මේ ෆ්‍රන්ට් එක කැඩුවේ අපි බෑක් එකත් කපමු. ඔයාගේ ඇඳුමට මේ කරපටි වලට පේසින් වලට සුදුසු ස්ටිප් වර්ගයේ මේ සාමාන්‍ය තුනී හොඳට ගම් එක පැත්තක පිහිටපු ස්ටිප් එක. ඉතින් පේසින් එකට අපි අලව ගන්න විදිහ බලමු. මෙන්න මේ කොටස් දෙක ඔයාට පුළුවන් කන පිටිපැත්ත උඩට ඉන්න ඔය විදිහට අතුරට. ගම් තියෙන පැත්ත. ඔය වෙල්පලෙන් ගනිද්දි ගම් ටිකක් බහුලව තියෙන ස්ටිප් වර්ග ගන්න. මොකද ස්ටිප් වර්ග එක එක නිෂ්පාදනයන් තියෙනවා. ඔන්න ඔය විදිහට ගම් තියෙන පැත්ත ඇතුළට දාන්න. අපි ඔහොම අල්ලගෙන ගිහින් ඉදි කට්ට යට තියෙද්දී යම් තැනකදී අපි නවත්තනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය මෙතන මෙහුම් වාසි ටික එන ප්‍රමාණයට ඉදි කට්ට ආවට පස්සේ නවත්තලා ඉදි කට්ට යට තියෙද්දී ටර්න් එක ගන්න. මේ ඉදි කට්ට යට තියෙද්දී ටර්න් එක ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔන්න ඔහොම අපි මහගෙන යනවා. එතකොට තමයි පොටු කර ලස්සනට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙමත් අපිට මහන්න අවශ්‍ය මෙහුම් වාසි වල පරතරය ආවට පස්සේ ඉදි කට්ටයට තියෙන්නේ ආයෙ හරවන්න. ඒක තමයි කොටු කරක් මහන පිළිවෙල. කොටු කර වී කර වගේ ඇඳුම් වලදී අපිට භාවිතා කරන්න පුළුවන් ওই වගේ මේ විදිහට මහගන්න. මෙන්න මේ විදිහට කට් මාකයක් දාගන්න. ඊට පස්සේ අපි මේක මේ පැත්තට හරවලා ඔයාගේ ඇඳුම උඩ නෙමෙයි. ඔයාගේ ඇඳුම උඩ නෙමෙයි. ඔයාගේ ඇඳුමට මෙහුම් වැටෙන්න බෑ. පේසින් එක උඩ මහගෙන යන්න. අයන් කරෙත් නෑ මං තාම. මේ කොටු කර ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඇඳුමක නිමාව ලස්සන වෙලා ඔයාගේ ඇඳුම් වලට ඉල්ලුම වැඩි වෙන්නේ එතකොට. මුනේ අපි පළවෙනි කොටස මහලා ඉවරයි. දෙවෙනි කොටසට යනවා අපි.
දැන් අපි කරන්නේ මේ කොටස මෙහෙම දාලා මේකට උඩින් හොඳ පිටිට ඉන්න දාගන්න. වයක දාන්න. හොඳ පිටිට ඉන්න මෙහෙම දාලා උරහිස් දෙක බැලන්ස් කරන්න. අනිවාර්යයෙන්ම කරට කර එන්න ඕනේ මේ විදිහට. කරට කර එන්න ඕනේ. ඔයාගේ දැන් මෙහෙම වාසි ටික යොමු වෙලා ඉවරයි. ඔයා දැන් හරියටම මෙහෙම වාසි මුකුත් නෑ වාගේ අඳුම උරහිසේ. මෙන්න මේ විදිහට තිබ්බම ඔයා හරියට මෙහුවනම් මේ විදිහට ආරම්භය සහ අවසානය හරියටම මෙහෙම වාසි යොදවලා මෙහුවනම් ඔයාට ඔය විදිහට තියෙනවා. භාගයක් අපි මෙහෙම වාසි දුන්නා නම් භාගෙම මුට්ටු කරන්න. අයන් කරලා බලමු කොහොමද කියලා. ඔයාලට ඔන්න ඔය විදිහට කර හැඩය මහල වුණාට පස්සේ දෙක බලා ගන්න පුළුවන්.